මිථුන ලග්නය. මිථුන ලග්නලාභීන්ට අතිශය සාර්ථක ග්‍රහමාරුවක් කියලා පැහැදිලි ලෙසම බෙදා වෙන් කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔබගේ දෙවන භාවයේවත් ධනස්ථානයේ තමයි මේ උච්ච වෙන ප්‍රබල වෙන ගුරු ග්‍රහයා පැමිණෙන්නේ. එළඹෙන ඔක්තෝබර් මාස 18 වෙනි දින සිදුවන මේ ගුරු ග්‍රහමාරුවේදී ඔබගේ ධනස්ථානයේට මේ ධනයට හිමිකාරීත්වයේ දරන ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙනවා සහ ප්‍රබල භාවයටපත් වෙනවා. මෙන්න මෙතනදී ඔබ ගන්න ඕන සාර්ථක පියවරවල් අනිවාර්යයෙන්ම ගත යුතුයි ඔබගේ ඉදිරිය සාර්ථක කර ගැනීම සඳහා. මේක ප්‍රබල ධනයෝගයක්. ඒ වගේම තමන්ගේ ඉදිරි දියුණුවට ගන්න පුළුවන් තීන්දුව తీරම මෙන්න මේ කාලය තුලදී පැහැදිලි ලෙසම ගන්න පුළුවන් නම් අතිශය සාර්ථකයි. මොකද ඔබට ලොකු බාධාවල් යෙදෙන්නේ මේ කාලය තුලදී. විශේෂයෙන්ම මිථුන ලග්නලාභී කෙනාගේ කේන්දරවල තියෙන ඒ මහදශ අන්තර්දශා කාල පරීක්ෂා කරගන්න. එහෙම නැත්නම් මේ කාලය ධනයෝග හිමි වෙන කාලයක් කියලා පැහැදිලි ලෙසම වෙන් කරලා දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ අලුතින් රැකියාවන් සඳහා යොමු වෙන්න පුළුවන් නම් අතිශය සාර්ථකයි. ඒ වගේම ව්‍යාපාර කටයුතු සඳහා යොමු වෙන්න අලුතින් ආරම්භ කරන්න ඔබ උත්සාහ දරනවා නම් මෙන්න මේ කාලයත් ඔබට අතිශය සාර්ථක කාලයක්. ඒ වගේම තමයි ආදර සමගතා ගොඩනැගීම, ඒ වගේම ගෘහ ජීවිතයේ වාසනාවන්ත භාවය, තෘප්තිමත් භාවය, මෙන්න මේ වගේ පැතිවලිනුත් සාර්ථක භාවයක් පැහැදිලි ලෙසම පෙන්වු කරනවා. විශේෂම කරුණ තමයි අර මිල මුදල් අතේ ගැවසීම. මිල මුදල් අතේ ගැවසෙනකොට ගොඩක් වෙලාවට ඔය මානසික පීඩනයන් ගොඩාක් වෙලාවට යටපත් වෙනවා. ඉතින් මිල මුදල් ගැවසෙන කාලයක්, ඒවා ලබා ගන්න පුළුවන් කාලයක්. අන්න ඒ සඳහා හරි ක්‍රමවේදයෙන් අනුගමනය කළා තමන්ගේ ඉදිරිය ගැන හිතලා තීන්දුව తీරන ගන්න පුළුවන් කාලයක්. මෙන්න මේ කාලය තුලදී ඔබ අනිවාර්යයෙන්ම ශක්තිමත් වෙන්න ඕනේ තමන්ගේ ඉදිරිය සාර්ථක කර ගැනීමට.